ඒන්ජල් නම්බර්ස් හරහා ඔබේ අනාගත පණිවිඩය. ඔයාට දැන් මේ හඬ අසනව නම් ඒ විශ්වයේ ඔයා වෙත පණිවිඩයක් එවන මොහොතක්. ඔයා මේ දවස්වල එකම අංකය නැවත නැවත දකිනවාද? ඒ අංකය ඔයාට පෙනෙන්නට හේතුව වෙන්නේ ඔයාගේ අනාගතය ගැන විශ්ව මාතාව කියන දේ ඇහුම්කම් දිය යුතු බවයි. ඒන්ජල් නම්බර්ස් ඒවා අහම්බෙන් පෙනෙන්නේ නැහැ. ඒ දුටු විට ඔබට විශ්වය කියන පණිවිඩයක් තියෙනවා. ඔයා මේ අංකවලින් එකක් දැක්කනා දැන්ම හිතන්න මේ පණිවිඩය විශේෂයෙන්ම ඔයාටයි. 111 නව ආරම්භයේ අංකය. ඔයාගේ අනාගතය දැන් අලුත් පිටුවක් විවෘත කරමින් පවතිනවා. ඔයා කළ අතීතයේ දුක් සහ අසාර්ථකතා ඔයාට මඟ පෙන්වූ පාඩම් පමණයි. දැන් ඔයාට ලැබෙන්න යන අනාගතය නව අවස්ථාවකින් පිරුණු එකක්. නව රැකියාවක්, අලුත් ආදරයක් හෝ නව ආත්මික මගක් ඔබ වෙත එනවා. ඔයා දැන් පටන් ගන්න ඕන එකම දේ නම් ඔයාගේ සිතුවිලි පිරිසිදු කඩලා විශ්වාසයෙන් ඉදිරියට යන එක. ඔයාගේ ආර්ථික තත්ත්වයත් දැන් පියවරෙන් පියවර ඉදිරියට යනවා. නව ආදායම් මාර්ග විවෘත වෙනවා. ඔයා කළ උත්සාහයන්ට ප්‍රතිඵල ලැබෙන්න පටන් ගන්නවා. ආදරය පිළිබඳව ඔබට ලැබෙන්න යන්නේ නව ආදර සම්බන්ධතාවයක ආරම්භය. හෝ ඔබේ පවතින සම්බන්ධය අලුත් ජීවිතයකට පණ දෙන්නාක්සය යලි විවෘත වීමයි. පවුලේ සාමය හා එකමුතුකම වැඩි වෙනවා. ඔයාගේ දරුවන්ගේ අනාගතය ආලෝකමත් වෙනවා. ඔවුන්ගේ ඉදිරි පියවර විශ්වය ආරක්ෂා කරනවා. ඔයාගේ සෞඛ්‍ය ශක්තිමත් වෙනවා. අතීතයේ ශාරීරික හෝ මානසික අසනීප දැන් සුව වෙමින් පවතිනවා. අංක 111 ඔයාට කියන්නේ ඔයාගේ අනාගතය දැන් අලුත් ආරම්භයකට පිවිසෙමින් තියෙනවා කියලා. අංක 111 දැක්ක ඔයාගේ අනාගතය හරිම ලස්සන සුන්දර අනාගතයක් වෙනවා. ඔයා විශ්වාසයෙන් ඔයාගේ අනාගතයට පිය නගන්න. විශ්ව මාතාවගේ ආශිර්වාදය ඔයාට නිරතුරුවම ලැබෙනවා. අංක 555 දැක්ක ඔයාගේ අනාගතය ගැන විශ්ව මාතාව කියන අනාවක්‍ය දැන්. 555 විශාල වෙනසක අංකය. ඔයා දැන් වෙනසකට සූදානම් වෙලා ඉන්නා කෙනෙක්. ඔයාගේ ජීවිතය විශ්වයේ සැලැස්මක් අනුව අලුත් මට්ටමකට යනවා. ඔය අතහැර දැමීමට බය වූ දේවල් දැන් අතහැරලා ඔයාට සතුට සහ නිදහස ගෙන යන මගකට පිවිසෙන්න. ඔයාගේ ආර්ථික තත්ත්වය තුළ දැක්වෙන වෙනසක් පැමිණෙනවා. නව අවස්ථාවක් හෝ අලුත් ආදායම් මාර්ගයක් ඔයාට හිමි වෙනවා. ඔයාගේ හැකියාවට දැන් ප්‍රතිඵල ලැබෙන්න මොහොතක්. ඔයාගේ ආදරය තුළ පැරණි වේදනා නිමා වෙලා අලුත් ආදරයක් හෝ සාමය ගෙන යන තැනකට ඔයා යනවා. ඔයාගේ පවුලේ එකමුතුකම වැඩි වෙනවා. ඉදිරි කාලය තුල ඔයාගේ පවුලේ සතුට වැඩි වෙනවා. දරුවන්ගේ ජීවිතයත් දිප්තිමත් පරිසරයක් වෙලා පවතිනවා. අංක 555 ඔයාට කියන්නේ ඔයාගේ අනාගතය දැන් විශාල වෙනසකට සූදානම් වෙලා තියෙනවා. විශ්වය ඔබ වෙනුවෙන් ඒ මඟ සකස් කරලා තියෙනවා කියලා. ඉතින් ඔයාගේ අනාගතය හරිම සුන්දර එකක්. විශ්වයේ ආශිර්වාද වලින් ඔයා වට වෙලා. දැන් හිතේ තියෙන බය අමතක කරලා ඒ සුන්දර අනාගතයට පිය නගන්න. ඔයාගේ සුන්දර අනාගතයට විශ්ව මාතාව ආශිර්වාද කරනවා. දැන් 888 දැක්ක ඔයාට ලැබෙන අනාගත අනාවක්‍ය. 888 සම්පත් සහ abundance සංඛ්‍ය. ඔයා දැන් abundance period එකකට පිවිසෙමින් පවතිනවා. ඔයා කළ උත්සාහවන්ත කටයුතු සහ කරුණු වලට දැන් විශ්වයෙන් ප්‍රතිඵල ගෙන එනවා. ඔයාගේ ආර්ථික තත්ත්වය දැන් ශක්තිමත් වෙනවා. නව සම්පත් මාර්ග විවෘත වෙලා ඔයාට අතර ලැබෙන්න යන අගන අවස්ථා විශ්වයේ පරිත්‍යාගකී. ඔයාට විශාල මුදලක් නොසිතු මොහොතක ලැබීමට නියමිතයි. ඔයාගේ ආර්ථික ජීවිතය ඉතා ඉක්මනින් ශක්තිමත් වෙනවා. ඔයාගේ ආදරය නව මට්ටමකට යනවා. අනන්ත ආදරය, විශ්වාසය සහ හදවතින් සම්බන්ධතාවය බලාපොරොත්තු වන්න. ඔයාගේ පවුලේ සාමය ශක්තිමත් වෙනවා. ඔයාගේ දරුවන්ට ලැබෙන්න යන්නේ සාර්ථක අනාගතයක්. අංක 888 ඔයාට කියන්නේ ඔයාගේ අනාගතය දැන් සම්පත්, abundance සහ ආශිර්වාද වලින් පිරෙනවා කියලා. ඔයා අනාගතය ගැන බයෙන් සිටියනම් දැන් මේ මොහොතේදීම ඒ බය අතහැර දමන්න. ඔයාගේ අනාගතයක සාර්ථකව මුහුණ දෙන්න පුළුවන්. විශ්වයේ ආශිර්වාද වලින් ඔයා වට වෙලා. ඔයාගේ සියලු වැඩ කටයුතු සාර්ථක වෙනවා. විශ්ව මාතාවගේ පූර්ණ ආශිර්වාද ඔයාට හිමි. දැන් ඔබ මේ අංක දැක්කනම් ඔයාට කරන්න තියෙන එකම දෙයක් ඔයාගේ සිතුවිලි පිරිසිදු කරලා විශ්වයේ විශ්වාස කරන්න. ඔයාගේ අනාගතය ඔබේ අතේම තියෙනවා. ඔයාට එය සාර්ථක කරගන්න පුළුවන්. විශ්ව මාතාව ඔබව ආශිර්වාද කරනවා. ඔයාගේ ජීවිතය ආදරයෙන්, සාර්ථකත්වයෙන්, සම්පත් වලින් පිරෙන එකක් වෙනවා. මේ හැම දෙම දෙන ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුති වේවා. ඔයාගේ හදවතින්ම විශ්ව මාතාවට ස්තුති කරන්න.
ඔයා දැන් මේ හඬ අසන මොහොතේ ඔයාගේ හදවත මොලොක් වෙලා සංසුන් වෙලා විශ්වයේ අපූර්ව ශක්තියට විවෘත වෙලා. ඇස් දෙක මොහොතකට වහගන්න. ඔයාගේ සිත තුළ තියෙන ඒ ආශාව ගැන හිතන්න. එය ආදරය වෙනුවෙන්ද, රැකියාවක් වෙනුවෙන්ද, නැත්නම් ජීවිතයේ නව ආරම්භයක් වෙනුවෙන්ද? ඔයාගේ සිත තුළ තබා ගන්න ඒ ආශාව, එය විශ්වයට යවන්න. එය ඔබේ ආලෝකය, ඔබේ කැපවීම, ඔබේ ශක්තියයි. විශ්වය ඔබේ සිතුම් අසනවා. ඔයාගේ හදවතින් එන සෑම සිතුවිල්ලක්ම, සෑම හැඟීමක්ම දැන් ආශිර්වාදයකට හැරෙනවා. ඔයා හුස්මක් ගන්න. සංසුන් සුවයක් ඇති කරගන්න. ඔයාගේ මනස විවෘත කරන්න. දැන් ඔයාට එන්නේ විශ්වයේ පණිවිඩයක්. ඔයාට විශේෂයෙන්ම එවන ආශිර්වාදයක්. එය ඔබේ ආශාවට, ඔබේ හදවතට, ඔයාගේ ජීවිත මගට ගැලපෙන ආකාරයෙන් ලියවුණු එකක්. ඔයාට දැනෙනවාද? ඔයා වටේ ඇති සංසුන් වාතය, මෘදු ශක්තිය, ඇඳෙන සංසුන් කම්පනයක්. එය ඔබට ආශිර්වාදය ගෙනෙන විශ්ව ශක්තියයි. ඔයා දැන් සූදානම්. ඔයාගේ සිත විවෘතයි. ඔයාගේ ආශාව විශ්වය සමග එකට ගලා යනවා. එහෙනම් දැන් ඔයා තෝරගත් මොහොතට ගැලපෙන ආශිර්වාදය අසන්න. ඔයාගේ ආදරය, සාර්ථකත්වය සහ අනාගතය ගැන. දැන් ආරම්භයයි. ඔයාගේ ආශිර්වාදය දැන් විවෘත වෙනවා. ඔයාගේ ආශාව දැන් විශ්වයේ තරු අතර ගලා යනවා. එය එක් එක් තරුවකින් ආලෝකයක් ලැබෙමින් ඔබ වෙත ආපසු වෙනවා. තවත් ශක්තිමත්ව, තවත් ආදරණීයව. ඔයාගේ හදවතේ තියෙන ඒ කුඩා බීජය දැන් ඒ මල් පිපෙන ගසක් වෙලා, එහි මල්වල සුවඳ ඔයාගේ ජීවිතය පුරවනවා. සෑම දවසකම, සෑම මොහොතකම. ඔයා තුල තියෙන ඒ ආලෝකය දැන් ඔයා වටේට ව්‍යාප්ත වෙනවා. ඔයාගේ ආදරණීය මිනිස්සුන්ට, ඔයාගේ සිහිනවලට, ඔයාගේ සෑම පියවරකටම ආලෝකයක් වෙලා. දැන් ඔයාට දැනෙනවාද? ඔයාගේ උරහිස්මතින් බර අඩු වෙනවා වගේ. ඒ බර දැන් සෙමින් ඉවත් වෙනවා. ඔයා නිදහස්, ඔයා සැහැල්ලු, ඔයා සුන්දරයි. එහෙනම් මේ ආශිර්වාදය ඔයාගේ හදවතේ තබා ගන්න. ඒ ඔයාගේ මගේ ආලෝකයක් වෙලා. සෑම අඳුරු මොහොතකදීම ඔයාට මඟ පෙන්වයි. සෑම සතුටු මොහොතකදීම ඔයාව තවත් ආදරයෙන් පුරවයි. දැන් ඔයා ඇස් අරගන්න. ඔයාගේ ලෝකය දැන් වෙනස්ය. ඔයාගේ ආශාව දැන් ජීවත් වෙනවා. ඔයා තුල, ඔයා වටේ, ඔයාගේ අනාගතය තුල. දැන් ආරම්භයයි. ඔයාගේ ආශිර්වාදය දැන් විවෘත වෙනවා. ඉලීස්